හායි ළමයි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේක තමයි මගේ පළවෙනි YouTube vlog එක. අපි බලමු අද මොකද්ද මම පළවෙනි vlog එක විදිහට ගෙනල්ලා තියෙන්නේ කියලා. මම අද විශේෂ ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද මට හම්බෙන්න තියෙනවා විශේෂ දෙන්නෙක්ව. එක්කෙනෙක් තමයි මගේ A-level කාලේ විශේෂ යාළුවෙක්. ඇයි එයාව මෙච්චර විශේෂ කියලා මම වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. අනිත් කෙනා නම් මගේ සර් කෙනෙක්. ඉතින් අපි බලමු කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. මම උදේ 10:30ට තමයි ගෙදරින් පිටත් වුණේ. මොකද මගේ යාළුවා එනවා කිව්වේ උදේ 11ට. එතකොට මට 10:30ට ගිහුවාම ටයිම් ඇති නිසා මම 10:30ට තාත්තත් එක්ක ගෙදරින් ගියා. මම මෙතන ඉඳන් ඒ කියන්නේ ගෙදර ඉඳන් හන්දියට වාහනයක ගිහින් තමයි බස් එකේ ටවුන් එකට යන්න ඕනේ. ඒ නිසා මම තාත්තත් එක්ක ගියා. ඒ යන අතරමඟ මම ගත්ත පුංචි ක්ලිප්ස් ටිකක් ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ අපේ ගම. මේ දවස්වල කුඹුරු වල ගොයන් කපලා අලුත් කන්නේට ගොඩක් කට්ටිය වපුරනවා. සමහර අයගේ නම් වපුරලා ඉවරයි. පැල හැදිලා තියෙන්නේ. ඉතින් ওই චූටි පැල තමයි තිබ්බේ. මම හන්දියේ බැහැලා හෝල්ට් එකට පයින් ගියා. පයින් ගිහිල්ලා මම විනාඩි 10ක් වගේ හෝල්ට් එකේ හිටියා බස් එකක් එනකන්. කොහමද විනාඩි 10ක් වගේ යද්දි බස් එකක් ආවා. මට බස් එකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද මම හිටගෙන ගියේ බස් එකේ ගොඩක් සෙනග හිටියා. මගේ යාළුවා ඒ වෙද්දි මග ඉන්නවා කියපු නිසා මම ගියා එයාට පුංචි gift එකක් ගන්න. ඉතින් මම ඔන්න ඔය තියන් ඉන්න දම්පාට ටෙඩියෝ තමයි එයාට ගත්තේ. තව පාට ටෙඩියෝ බැලුවා. ඒ වුණාට මට දම්පාට එක හොඳයි හිතුණා. මම ඒකත් අරගෙන අපි දෙන්නට බොන්න පොඩි කිරි පැකට් දෙකකුත් අරගෙන ටවුන් එකේ තියෙන ග්‍රවුන්ඩ් එකට ගියා. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා චුට්ටක් වෙලා වාඩි වෙලා ඉද්දිම එයා ආවා. ඔය තියෙන්නේ අපේ ග්‍රවුන්ඩ් එක. ඉතින් මං එයා එනකන් එතන වාඩි වෙලා හිටියා. මම වාඩි වෙලා විනාඩි 5ක්වත් මට ඉන්න උනේ නෑ. මම දැක්කා එයා එනවා. එයා ආවට පස්සේ නම් මං එයාත් එක්ක වීඩියෝ ගත්තේ නෑ. මොකද මට ඕනි වුණා එයාත් එක්ක ඉන්නේ පොඩි විනාඩි ගාන එයාත් එක්කම කතා කර ඉන්න. ලොකු කතාවක් තියෙනවා අපි දෙන්නද හම්බුන එක පිටිපස්සේ. මම මේක ඉස්සරහට කියන්නම්. ඉතින් විනාඩි 40කට විතර පස්සේ එයා ආපහු එයා වැඩ කරන තැනට ගියා. එයා යනකම් මම බලන් ඉඳලා මම ගියා අපේ සර්ට මොන හරි ගන්න. මට හිතුණා සර්ට බොන්න මොන හරි අරන් ගියොත් හොඳයි කියලා. අපි මොන හරි අරන් යද්දි නම් සර් බනිනවා. හැබැයි ඉතින් නිකම්ම යන්න බෑනේ. ඒ නිසා මම සර්ට පොඩි බීම් එකක් ගත්තා බොන්න කියලා. මොකද මේ දවස්වල ගොඩක් රස්නේනේ. මම කියවනේ ඔයාලට මගේ යාළුවාගේ තියෙන විශේෂත්වේ මම ඔයාලට වීඩියෝ එක මැදදී කියන්නම් කියලා. අද මං එයාව හම්බුනේ මට ඕනි වුණා එයාට සොරි කියන්න. අපි දෙන්න හම්බුන මුල් කාලෙම මගේ අතින් ඇත්තටම මම ඕනකමින් කරපු වැරද්දක් නෙමෙයි. හැබැයි මම නොදැනුවත්ව මගේ අතින් වුණ වැරද්දක් නිසා එයාගේ හිත ගොඩාක් රිදුණා. ඉතින් ඒ නිසා මට ඕනි වුණා එයාට සොරි කියන්න, එයාගෙන් සමාව ඉල්ලන්න. ඒ නිසාමයි මම අද එයාව හම්බුනේ. හයි. මම සර්වත් හම්බුණා. සරත් කතා කළා. සෑම් ලිගලා රිසල්ට් කියන්න ගියාට පස්සේ අද තමයි මට ෆස්ට් ටයිම් සර් හම්බුනේ. මං දිගටම පාරක යන්න කියලා ගියේ පයින්ම. පාර හදන්න මොන හරි මේ අර මැටල් එහෙම ගෙනත් දාලා තියෙන නිසා පාරේ යන්න චුට්ටක් අමාරුයි. ඉතින් මෙහෙම ගිහිල්ලා බස් එකේ නැගලා යනවා ටවුන් එකට. පුදුම තරම් රස්නේ, පුදුම තරම් අවසරයි. අවසරයි කියන්නේ ගොඩක් අවසරයි. මම බස් එකේ එනවා කිව්වට ඇත්තටම බස් එකේ නෙමෙයි ආවේ. මම පයින් ආවේ. පාර දිගේම පයින් ඇවිල්ලා තමයි මම බස් එකට නැංගියේ. මම පාරේ ඉදින් බල ආවා. ඒ කාලේ අපි ඉස්කෝලේ ඉවර වෙලා ක්ලාස් ඉවර වෙලා යාළුවොත් එක්ක කතා කර මේ පාරවල් වලනේ ආවේ කියලා මට මතක් වුණා. ඇත්තටම ආපහු ඉතින් ආයේ කාලේ ගන්න බෑනේ. මං ඇවිල්ලා බස් එකට නැගලා ටිකට් අරගෙන පාර දිහා බලාගෙන
ගෙදර යන්න ලෑස්ති වුණා. බස් එකට නැගලා පාර දිහා බලාගෙන ඉද්දි මට මං ගැන හරි සතුටු හිතුණා. මොකද මම මගේ යාළුවාට ඕනකමින් වැරද්දක් කරේ නැහැ. ඒක ටිකක් දිග කතාවක්. ඒ ලෙවල් කාලේ මට අලුත් යාළුවෙක් හම්බෙලා මම නොදැනුවත්ව මට එයාව මග ඇරුණා. එයා ඒකට ගොඩාක් දුකින් හිටියයි කියලා මම දැනගත්තත් මට ඒක ලොකුවට ගානක් ගියේ නැහැ. ඉතින් මට ඒක තේරිලා දැන් පොඩි කාලයක්. ඉතින් මට ඕනේ වුණා එයාට සෝරි කියන්න. මං ගොඩක් සතුටු වෙනවා මං ගැන. මොකද එහෙම සමාව ගන්න පුළුවන් තරම් හදවතක් මට තියෙන එක ගැන. මට හිතුණා ඔයාලටත් මේක කියන්න. ඒ කියන්නේ අපේ අතින් කාටම හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක අපි ඕනකමින් කරපු වැරද්දක් වුණත් අපි නොදැනුවත් අපේ අතින් වුණ වැරද්දක් වුණත් අපිට පුළුවන් නම් දෙපාරක් හිතන්න නැතුව ඒ කෙනාගෙන් සමාව ගන්න. මං හිතන්නේ ඒක හරි ලස්සන හැඟීමක්. මන් දන්නේ මට නම් පුදුම තරම් සැහැල්ලුවක් දැනුණා හිතට එයාගෙන් සමාව ගත්තට පස්සේ. මම ගොඩාක් කල්පනා කර කර ආවා. දැන් එයත් සතුටින් මමත් සතුටින් මම නොදැනුවත්ව කරත් මං එයාගෙන් අන්තිමට සමාව ගත්තනේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ වුණ දේ තමයි ඔයාලගේ අතින් කාටම හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඔයාලා දන්නවා නම් ඔයා නිසා කෙනෙක්ගේ හිත රිදුණා කියලා අනේ දෙපාරක් හිතන්න නැතුව ගිහින් සමාව ගන්න. එතකොට එයාලත් සතුටින් අපිත් සතුටින්. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරන්න. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.